බෝමළුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව් කිරි සුවඳ කලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඇඳී ගේ තොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දම්බෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැනින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම අදත් KVගේ මේ වීඩියෝ එකට. අදත් අරන් ආපු සින්දුව හරි අපූර්ව අර්ථාන්විත ගීතයක්. මේ ගීතේ ගායනා කරන්න වෙන කවුරුත් නෙමෙයි. අපි හැමෝම ආදරය කරන ඒ අද්විතීය හඬ පෞරුෂය සනත් නන්දසිරි මහතා. සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන මේ ගීතය ඊටමත් අලංකාර අර්ථාන්විත ගීතයක්. ඒ වගේම මේ ගීතයේ පද රචනා කරලා තියෙන්නේ ප්‍රියනන්ද විජේසුන්දර මහතා. ඉතින් මේ ගීතේට පාදක වෙලා තිනවා හරි අපූර්ව කතාවක්. දවසක් මේ සනත් නන්දසිරි අපේ ගායකතුමයි මේ පද රචකයයි. ඒ කියන්නේ ප්‍රියනන්ද විජේසුන්දර මහතයි සීඹලා ආණ්ඩුව පැත්තේ යන ගමන්ලු ඉන්නේ වෑන් එකක මියුසිකල් ෂෝ එකක් ඉවර වෙලා. අනේ සීඹලා ආණ්ඩුව කියන්නේ හරි දුෂ්කර ප්‍රදේශයක්. වන ඝනත්වයේ සත්ව ඝනත්වයෙන් පිරිච්ච දුෂ්කර ප්‍රදේශයක්. අනේ මේ මහරෑ මේ වෑන් එක යනකොට දකින්නවලු ඈත විදුලි එළියක් එනවලු තමන්ගේ වෑන් රථය දෙසට. විදුලි එළියක් වෑන් රථය දෙසට එනවා මහරෑ. ඉතින් මේ වෑන් රථය ටිකක් නතර කරනවා. මොකක්ද මේ එන එළිය? මොකක්ද මේ මහරෑ? අපිට කරදරයක් වෙයිද? එළිය. ඉතින් මේ ටිකක් වෙලා නතර කරන් බලන් ඉන්නකොට එළිය එන්න වෑන් එක තියෙන දිශාවට එනවලු. අනේ මේ පොඩි හාමුදුරු නමක් කුළුවත්තක් දැල්ලගෙන යනවලු හදිස්සියේ. ඊට පස්සේ මේ වෑන් එකේ ඩ්‍රයිවර් නතර කරන අහනවලු පොඩි හාමුදුරනේ කොහෙද මේ යන්නේ? පන්සලෙන් පැනලවත් යනවද කියලා. ඒ පොඩි හාමුදුරන්ගේ ඇස්වල කඳුළුලු. ඒ පොඩි හාමුදුරුවෝ මෙන්න මෙහෙම උත්තර දෙනවලු. අනේ නෑ මහත්තයා. මගේ අම්මට නයික් ගහලා කියලා පන්සලට ආරංචියක් ආවා. ඒ නිසයි මම යන්නේ මේ තකයිනේ මගේ අම්මව බලන්න. ඒක ඇවිල්ලා ඉතින් දුෂ්කර ප්‍රදේශයක් දුරකතන එහෙම මාර්ගය පවා අදිසුපෝපභෝගී නැහැ. ගල් මුල් මැදින් තමයි වාහනේ යන වාහන පවා යන්නේ. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ මේ තකාණී යන්නේ ඒ කුළුවත්තක් දැල්ලගෙන මේ මහරෑ තමන්ගේ අම්මව බලන්න. ඉතින් මේ ගීතේ රචනා කරපු ප්‍රියනන්ද විජේසුන්දර මහතා මේ කතාව පාදක කරගෙන තමයි මේ ගීතේ රචනා කරලා තියෙන්නේ. මේ ගීතේ පැත්තට ගියොත් මේ ගීතය වචන වලින් ගත්තාම මාර. මම දන්නේ කොහොමද මේ වගේ වචන ඒ පද රචකයට ආවේ කියලා. ඊටමත් අලංකාරව වචන සම්භාරයක් එක්ක මේ ගීතය මගේ හදවත නම් ස්පර්ශ කළා. මේ අපි හිතනවනේ මේ හාමුදුරුවරුන්ට අපි කරන දේවල් කරන්න හොඳ නෑ වගේ එකක්. ඒ කියන්නේ ඇත්ත. අර ගිහියෝ කරන හැමදේම භික්ෂුවකට ඔබින්නේ නැහැ. නමුත් මේ පොඩි නමක් අපි ගමු පැවිදුණු අලුතේ ඉන්න මේ පොඩි හාමුදුරු නමකට සාමාන්‍ය අපි වගේ ළමෙක්ට අපි වගේ නෙමෙයි අපේ ළමෙක්ට දැනෙන ඒ උවමනාව දැනෙන්නේ නැතුව ඇතිද තමන්ගේ අම්මගේ සෙනෙහස. කොටින්ම කියනවා නම් අපි හිතමු අපේ ළමෙක් කැමති රිමෝට් කාර් එකකට. අනේ හාමුදුරු ඒ පොඩි නම කැමති වෙන එකක් නැද්ද රිමෝට් කාර් එකකට? ඇයි රහත් වෙලාද? සෝවන් වෙලාද? සෝවන් වුණා නම් සමහර විට එහෙම රිමෝට් කාර් එකකට කැමති වෙන්න පුළුවන්. ඉතින් මේ අර හරිම මානුෂිකයි නේද? අර ඒ පොඩි හාමුදුරු නමකටත් අපිට තියෙන අවශ්‍යතාවම තියෙන චුට්ටක් සෙල්ලම් කරලා එන්නද? පුරුදු යහළුවන් හා සැමි. අනේ මම පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යාළුවොත් එක්ක? පොඩක් ක්‍රිකට් ගහලා එන්නද? එල්ලේ ගහලා එන්නද? බට්ටෝ පැනලා එන්නද? ඒ වුණාට ඒ සිවුර කියන එක මහා විනයක් එක්ක තමයි ඒ කුඩා දරුවා දරාගෙන ඉන්නේ. ඒකයි අපි උන්වහන්සේලාට හිස නමා දෝත් මුදුන් තියා ආචාර කරන්නේ. මේ ගීතය ඉතාමත් අර්ථාන්විත ගීතයක්. අහන්න මාර ලස්සනයි. මාර අර්ථාන්විතයි. දැම්ම ගිලහන්න සනත් නන්දසිරි ෂෝරින් ගායනා කරන බෝමළුවේ මල් සුවඳක පැටලි.